දැන් මේ මැෂින් එක ගැන දන්නවනේ මේ මැෂින් එක මොකද්ද? tool and cutter grinder. tool and cutter grinder එකේ tool එක එහෙම නැත්නම් අපේ cutter එක angle grind කරන එකක් තමයි මේ tool and cutter grinder එක කරන්නේ. මේක එතකොට ඉස්සරහා මේ tool එකේ ඉස්සරහා පැත්තේ මෙන්න මේකේ angles ටික ඔයාලා දන්නවා. මෙතන root එක තියෙනවා. ඊට පස්සේ secondary, primary සහ clearance එක. මෙන්න මේ ටික grind කරන එක ඉස්සරහා දැන් ඔයාලා උගෙනගෙන තියෙන්නේ. එතකොට දැන් මේකේ තියෙනවා තව මෙන්න මේ වගේ helix angle එකක්. helix කෝණයක් තියෙනවා මෙතන. මෙන්න මේ helix කෝණය grind කරන එක තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට මේකේ helical attachment එකක් තියෙනවා මෙන්න මේ විදිහට. මම කිව්වා helical attachment එක මෙන්න මේකේ උපාංගයක්, අමතර උපාංගයක්. helical grind කරන අමතර උපාංගයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකටම තමයි මෙන්න මෙහෙම අල්ලන්න තියෙනවා. මෙහෙම ආම් එකක් තියෙනවා සහ මෙතන බාර් එකක් මෙහෙම තියෙනවා මේ angle grind කිරීම සඳහා. right? ඊට පස්සේ අපි දැන් මේ tool එක අල්ල ගන්නවා මේ බන්දට අල්ලගෙන මෙන්න මේකට අල්ල ගන්න පුළුවන් මේක. ඊට පස්සේ මේ තියෙන කැපුම් කෝණයන් වලට මේ කැපුම් ධාරයන් වලට අදාළ ඉන්ඩෙක්සින් ප්ලේට් එක තෝරගන්නවා. මෙතන කීයක්ද තියෙන්නේ? 8ක් තියෙනවා. එහෙනම් ඉන්ඩෙක්සින් ප්ලේට් එක 8ක් හෝ එහෙම නැත්නම් 16ක් මේ වගේ එකක් අපි තෝරගන්න. 16ක් අරගෙන මොකද්ද ගන්න? 16ක් අරගත්තට පස්සේ මේක අපිට දෙක පන්නලා යන්න පුළුවන්. එහෙම නැත්නම් 8ක්. හරියටම 8ක් තියෙනවනේ. එකකින් එක යන්න පුළුවන්. එහෙම තමයි අපි ඉන්ඩෙක්සින් ප්ලේට් එක තෝරගන්නේ. එතකොට ඉන්ඩෙක්සින් ප්ලේට් එක මෙන්න මෙතනට හයි කරනවා. මේක හයි කරන්නේ මේක හයි කරන්න දන්නව නේද? මෙන්න මේකේ මෙන්න මෙතන මේ හයි කරලා තියෙන ඉන්ඩෙක්සින් ප්ලේට් එක මේ ප්ලේට් එක හයි කරගන්නේ මේකට අදාළව තමයි ඉන්ඩෙක්සින් ප්ලේට් එක හයි කරගන්නේ. එක්ක 8ක් එහෙම නැත්නම් 16ක් විදියට මේ ඉන්ඩෙක්සින් ප්ලේට් එක හයි කරගන්නවා. right? එතකොට අපිට පුළුවන් මේක එහෙම පන්න යවන්න. හරි? දැන් මේකට 16ක් ආවොත් එකින් එක පන්නලා හරියන්නේ නැහැ. එහෙනම් දෙකින් දෙක තමයි මේක පන්නන්න වෙන්නේ. right? එතකොට ඉන්ඩෙක්සින් ප්ලේට් එක අපි අනිවාර්යෙන් දාගන්න ඕන. සහ අපි හොයාගන්න ඕන මේකේ මේ කටර් එකේ කටින් ඇන්ගල් එක. මෙන්න මේ helix ඇන්ගල් එක අපි හොයාගන්න ඕන. හරි? helix ඇන්ගල්. දැන් අපි අලුතෙන්ම කටරයක් කපනව නෙවෙයිනේ. තියෙන කටර එකක් තමයි මේක ග්‍රයින්ඩ් කරන්නේ. එහෙම නැත්නම් නිමැදීම කරන්නේ මේ තියෙන කටර එකක්. එතකොට මේ තියෙන කටර එකේ ඇන්ගල් එක අපි දන්නේ නැහැ. එහෙනම් අපි මේ ඇන්ගල් එක හොයාගන්න ඕන. හොයාගන්න මෙන්න මෙතන තියෙනවා අංශක ගණන් ටිකක් තියෙනවා. මෙතන අංශක ගණන් ටිකක්. එතකොට අපි surface gauge එක භාවිතා කරලා තියනවා. හරිද? අපි මේ කටර් එකේ එජ් එකට මෙන්න මේක තියාගෙන surface gauge එකේ තුඩ මේ එජ් එකට තියාගෙන අපි මේකේ අපි ගෙස් කරලා අංශක ගානක් මේකේ තියාගන්නවා ඉස්සෙල්ලා. අපි දන්නේ නැහැ මේකේ අංශක ගාන කීයද කියන එක. අපි හිතමු අපි අංශක 14ක් විතර මේකේ තියාගෙන මේක හයි කරගන්නවා. හරිද? හරිනේ. දැන් මේකේ බලන්න. දැන් මේ ආම් එක දිගේ තමයි මේක යන්නේ. මේක ආම් එක දිගේ තමයි මේක යන්නේ. එතකොට මේක right. මෙන්න මේ ආම් එක දිගේ තමයි මේක එහාට මෙහාට යන්නේ. මේ helical attachment එක මේ ආම් එක දිගේ යනකොට මෙතන තියෙන කෝණය තමයි මෙතන හැරෙන්නේ. හරි පැහැදිලිද? මෙතන මේ තියෙන මේ ඇන්ගල් එක තමයි මේ බාර් එකට අදාළව මෙතන අපි අංශක 14 හරවලා තියෙනවා. එතකොට මේ අංශක 14කට අදාළව තමයි මේකේ helix ඇන්ගල් එක කැරකෙන්නේ. කටරේ කැරකෙන්නේ මෙතන අංශක 14ට අදාළව. එතකොට අපිට මේක බලන්න පුළුවන් මේ එජ් එක දිගේ මේ තුඩ යනවාද කියලා. මේ දැන් මේක යන්නේ නැහැ. මේක වෙන පැත්තකට යන්නේ. මේ පේනවද? ඔන්න දැන් අපි මෙතන එජ් එකට අපි මේක හරියට එජ් එකට දාලා මේක මෙහෙම හිමින් සැර යනකොට මේ කටින් එජ් එක දිගේ මේ තුඩ යන්න ඕන. එහෙනම් මෙතන අංශක 14 නෙමෙයි මේක තියෙන්නේ. අපි දැන් ඊගාවට අංශක 15ක් කරනවා. ඊට පස්සේ 16ක් කරනවා. මේ විදිහට අංශක ගාන ටික ටික වැඩි කරගෙන හරියටම මේ තුඩ මේ එජ් එක දිගේ යන අංශක ගානට මෙතන හදා ගන්නවා.
එහෙම තමයි මේකේ අංශක ගාන අපි හදාගන්නේ. තේරුණාද? තේරුණා නේද? හරි. එතකොට මේකේ අපි හරියටම දැන් අංශක 14ට බලද්දී අපි මේකේ හරියටම මේ තුඩ යන්නේ නැහැ. මේ එජ් එක දිගේ මේ තුඩ එජ් එක දිගේ යන්නේ නැහැ. එහෙනම් අපි මේක අංශක 15ට 16ට 14ට බලලා මේක හරියටම මේ එජ් එක දිගේ යන තැන අල්ල ගන්නවා. අංශක ගාන අල්ල ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ කටින් ඇන්ගල් එක මෙන්න මේකනේ අපි ගන්නෙ. මෙන්න මෙතන බලන්න. මෙන්න මේ හේලික්ස් ඇන්ගල් එක තමයි අපි ගන්නෙ. මේක මෙහෙම පල්ලයට බෑවුමක් වෙන්න ගන්න ඕන. මේක බෑවුමක් වෙන්න ගන්න ඕන. කටින් එජ් එක උඩට හිටින්න ගන්න ඕන. සහ මේක හේලික්ස් මෙහෙම පල්ලට බෑවුමක් වෙන්න ගන්න ඕන මෙතන. රයිට්? එතකොට මේක අපි අංශක 1 ඉඳන් අංශක 3 දක්වා මේ හේලික්ස් බෑවුම ඇන්ගල් එක තියෙනවා. එතකොට මේක හරවන්නේ අපිට මේක මේ ඇටැච්මන්ට් එකෙන් හරවන්න බෑ. එහෙනම් හරවන්නේ මොකෙන්ද? වීල් එකෙන් තමයි අපි අංශක 3 අංශක 1 2 හෝ 3 හරවන්නේ. මෙන්න මෙතන තියෙනවා මෙෂර්මන්ට් එක. මෙතන තියෙනවා මේ මෙෂර්මන්ට් එක. මෙන්න මේකෙන් තමයි අපි අංශක ගාන අංශක 1 ඉඳන් 3 වෙනකල් හරවන්නේ. හරි නේද? එහෙම හරවලා තමයි අපි පොඩ මේක ගන්න පටන් ගන්නෙ. මෙන්න මේ විදිහට. හරිනේ? එතකොට මේක පටන් ගන්න තැන මේක ගෑවෙන තැන මෙතන හරියටම ලම්බකව වීල් එකට ලම්බකව තියෙන්න ඕන මෙතන පටන් ගන්න තැන. මේක පාත් ගන්න පොඩ්ඩක්. රයිට්. හරි. අපි හිතමු මෙතනින් පටන් ගත්තා කියලා. මේක වීල් එකට ලම්බකව තමයි මේක තියෙන්න ඕන. මෙන්න මෙතන. මෙන්න මේ කටින් එජ් එක තියෙන්න ඕන වීල් එකට ලම්බකව. එතනින් තමයි අපි ගන්න පටන් ගන්නෙ. එතනින් පටන් අරන් මෙහෙට යනකොට හිමින් සැරේ හෙලික්ස් ඇන්ගල් එක ගානට යනවා. හරි නේද? තේරුණාද ඒක හැමෝටම? හරිනේ? මෙතනින් අපි ලම්බකව පටන් ගන්නවා. මේක වෙනස් වෙන්න බෑ. මේක මෙහෙ ගිහිල්ලා තිබ්බොත් එහෙම වැරදි. ඔහම ගිහිල්ලා තිබ්බොත් වැරදි. පටන් ගන්න තැන. රයිට්? පටන් ගන්න තැන එහෙනම් අපි මෙන්න මේකෙන් කරකවලා මේ පටන් ගන්න තැන හරියට මේකට ලම්බකව හදා ගන්න ඕන. හරි? ඔහම ලම්බකව හදාත මේක හිමින් සැරේ ගෑවුවා අංශක 1ක් හෝ 3ක් අංශක 1ක් 3ක් අතර හරවන්න මේක හෙඩ් එක හරවන්න. හරවලා අපි හිමින් සැරේ මේක මෙහෙම ගාගෙන යන්න ඕන. හරි? තේරුණාද? රයිට්.